අවසි නැහැ හන්තානයේම ප්‍රේමයක්. හන්තානයේ ප්‍රේමය ගැන කවිවල තිබුණා. සරසවිබිම පෙම් රජදහනක්සේ සිතුනා. හාදුවංගු පහුවන විට තනියක් දැනුණා. මලින් පිරුණු ගස්වැල් හෙම පෙමින් බර වුණා. හන්තානයේ ප්‍රේමය මට ඔච්චම් කෙරුවා. මල් පාරේ ඉදිකඩ ළඟ ප්‍රේමය තෙමුණා. අවසන් කටයුතු අනිද්දා කියන මගේ කවි පොතේ එන කවියක්. ඉතින් මම ප්‍රබෝධ වන්නිආරච්චි. අවසන් කටයුතු අනිද්දා කියන්නේ ටිකක් වෙනස් විදිහේ කවි පොතක්. මේක යෞවන ප්‍රේමයට විතරක් සීමා නොවෙච්ච එතනින් ඔබට ගිහිපු සමාජීය කාරණා ගැන කතා කරන කවි පොතක්. අම්මා තාත්තා ඒ බැඳීම එතනිනුත් එහාට ගිහිල්ලා මේ සමාජයේ හමු වෙන හරි සියුම් තැන් ලස්සනට ස්පර්ශ කරපු කවි පොතක් තමයි මේ අවසන් කටයුතු අනිද්දා කියන කවි පොත. ඉතින් මේ ලස්සන කවියත් 25 වෙනි කවිය කවි පොතේ තියෙන. මේ කවියත් අන්නේ වගේ ලස්සන සියුම් තැනක්. ඉතින් මේ කවිය වගේම තවත් කවි 41ක් මේ පොත තුල අන්තර්ගත වෙලා තියෙනවා. මම ඕගොල්ලෝ හැමෝටම ආදරයෙන් ආරාධනා කරනවා මේ අවසන් කටයුතු අනිද්දා කියන මගේ කවි පොත කියවන්න කියලා. ඒ වගේම තව පොඩි යෝජනාවක් තියෙනවා. ඔයාලට හැකියාවක් ලැබෙනවා නම් ඒ ගැන යම්කිසි දෙයක් මට ලියලා එවන්න හෝ එතනින් එහාට ගිහිල්ලා යම්කිසි පොත ගැන කතා කරන තැනකට එන්න පුළුවන් නම් මම හිතනවා ඒකත් මට දෙන තවත් රුකුලක් වේවි කියලා. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.